මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කවදා හරි දෙයක් වෙනුවෙන් කොච්චර මහන්සි වෙලා වැඩ කරත් කවුරුත් ගණන් ගත්තේ නැහැ නේද? ඔයා ඔයාගේ යාළුවන්ට සමහර දේවල් කියනවා. ඒත් කවුරුත් උත්තර දුන්නේ නැහැ නේද? ඔයා ව්‍යාපාරයක් පටන් ගත්තාම කවුරුත් ඒකට සහයෝගය දුන්නේ නැහැ නේද? ඔයා උදව් ඉල්ලුවා. ඔයාට ලැබුණේ නිහඬතාවය විතරයි. මම ඔයාට ඇත්තක් කියන්නම්. ඔයා හැමදේම අමාරුවෙන් ඉගෙන ගන්න ඕන තනියම. මොකද ඔයා ඔයාව ගොඩනගා ගන්නකොට කවුරුත් ඔයාගේ ළඟ නැහැ. ඔයා දුර්වල වුණාම, ඔයා කඩා වැටුණු විට, ඔයා ව්‍යාකූල වුණාම ඔයාට ඔයා විතරයි. හැබැයි ඒක ඔයාට විතරක් පොදු වුණ දෙයක් නෙමෙයි. ලෝකය ක්‍රියාත්මක වන ආකාරය විතරයි. ඒ නිසා අඬන්න එපා. ඉගෙන ගන්න. මිනිස්සු ආව විශ්වාස කරන්නේ නැහැ. මොකද එයාලට භාෂා දෙකක් විතරයි තේරෙන්නේ. ප්‍රතිඵල සහ වටිනාකම විතරයි. එක තැනකදී අලිබබා සමූහයේ නිර්මාතෘවරයා වන ජැක් මා කියන ව්‍යාපාරිකයා කියනවා 1999 දී මම චීනයේ ලොකුම අන්තර්ජාල සමාගම හදන්න යනවා කියලා මිනිසුන්ට කිව්වාම එයාලා hina වුණා. මොකද මට ඒක එවලේ ඔප්පු කරන්න බැරි වුණා. මොකද මම පොහොසත් උනේ නැහැ. මට ආයෝජකයෝ හිටියේ නැහැ. එයාලා මාව විශ්වාස කළේ නැහැ. මොකද මම තවම කිසිවක් ඔප්පු කළේ නැති නිසා. ලෝකයේ ඔබව විශ්වාස කිරීමට බැඳිලා නැහැ. ඔබේ උපයා ගත යුතුයි. තනිව සිටීම දඬුවමක් නොවේ. එය තෑග්ගක්. නිහඬතාවය යනු ඔබ භයානක වන ස්ථානයයි. තනිකම යනු ඔබේ අදහස් වර්ධනය වන ස්ථානයයි. හුදකලාව යනු ඔබ ඔබේ සීමාව ගොඩනගන ස්ථානයයි. සෑම කෙනෙකුටම සමූහයක්, කවයක්, ප්‍රජාවක් අවශ්‍යයි. නමුත් ඔබට වඩා බලවත් විශ්වාසයක් අවශ්‍යයි. කවුරු හරි ඔබ අනුගමනය කිරීමට පෙර ඔබ තනිවම ගමන් කළ යුතුයි. ඔහුගේ ප්‍රතික්ෂේප වීම ගැන කියනවා නම් KFC හැන්ෂෝ කියන ආයතනයකට ඔහු සම්මුඛ පරීක්ෂණයකට ගියා. ඒකට 24 දෙනෙක් අයදුම් කළා. 23 දෙනෙක් පිළිගත්තා. ප්‍රතික්ෂේප කළේ ඔහුව විතරයි. ඒ වගේම ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග දෙවරක් අසමත් වුණා. ඔහු හාවර්ඩ් වෙත 10 වතාවක් අයදුම් කළා. සෑම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කළා. ඔහුට කවුරුත් අත්පොඩි ගැහුවේ නැහැ. ඔහුට කවුරුත් කිව්වේ නැහැ ජැක් අපි ඔයාව විශ්වාස කරනවා කියලා. එයාගේ පවුලේ පවා එයාට කිව්වා සාමාන්‍ය රැකියාවක් හොයාගන්න කියලා. නමුත් ඔහු එයාලට ඇහුම්කන් දුන්නේ නැහැ. මොකද එයාට එක දෙයක් ඉතුරුයි. එයාගෙන තිබ්බ තද බල විශ්වාසය. ඉතින් කවුරුත් ඔයාව තෝර නොගන්නා විටකදී ඔයා ඔයාවම තෝරගන්න. අපි ජීවත් වෙන්නේ උත්සාහය නෙමෙයි ප්‍රතිඵල සමරන ලෝකයක. ඔයාට තවමත් කිසිවක් නැහැ තමයි. නමුත් ඔබ සාර්ථක වූ මොහොතේ, ඔබේ ව්‍යාපාරයේ ප්‍රසිද්ධියට පත් වූ මොහොතේ සෑම කෙනෙක්ම අත්පුඩි ගසයි. ඒ නිසා අත්පුඩි ගැසීම අපේක්ෂා නොකරන්න. ප්‍රතිරෝධය අපේක්ෂා කරන්න. මොකද අත්පුඩි ගැසීම ආරම්භ කරන අයට නෙමෙයි, ඒ දිවිගල්වා ගන්න අයටයි. ඔබ ඔබේ දැක්ම, ස්වයං විනය, ඉවසීම, මානසික දෘಢතාවය, දෛනික පුරුදු ගොඩනගා ගත යුතුයි. සැබෑ කාර්ය සිදුවන්නේ මෙතනදීය. කිසිවෙකු නරඹන්නේ නැත. කිසිවෙකු ඔල්වරසන් දෙන්නේ නැත. කිසිවෙකු ඔබේ සටනට කැමතිවන්නේ නැත. ඔබ නතර නොකළ යුත්තේ එතනදීය. මොකද ඔයා නිහඬව කරන වැඩ ඔයාගේ ජීවිත කාලය පුරාම දෝංකාර දෙයි. ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ යාළුවෝ ඔයාගේ දුක තේරුම් ගනීවි කියලා. ඔයාගේ පවුලේ අය ඔයාගේ දැක්ම බෙදා ගනීවි කියලා. ඒක වැරැද්දක්. එයාලගේ රස්සාව ඔයාගේ හීන දකින්න එක නෙමෙයි. ඒක ඔයාගේ රස්සාව. ඔබේ පවුලේ අය ඔබට සහායට නැති වෙලාවක, ඔබේ මිතුරන් සහායට නොපැමිණෙන වෙලාවක කලකිරීමට පත් නොවන්න. ඒක ඔයාගේ හිතේ හයියට භාවිතා කරන්න. ඒක ඔයාගේ ඉන්ධනය කරගන්න. කෙසේ හෝ ගොඩ නගා ගන්න. ඉතින් මේ දේවල් වලට ඔබට අභිපේරණය අවශ්‍ය වන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ Tamanගේම ඩිසිප්ලින් එකයි. ඔයාගේ ජීවිතේ නැගිටීමට අද ඉඳන් මේ ටික කරලා බලන්න. වේලාසනින් අවදිවන්න. අනෙක් අය සාද පවත්තන අතරතුර පාඩම් කරන්න. කිසි කෙනෙක් ඔයාගේ කැපකිරීම සැනසීම දකින්නේ නැහැ. කිසිවෙකු ඔබට ස්තුති කරන්නේ නැහැ. නමුත් ප්‍රතිඵල පැමිණි විට ඔවුන් සියල්ලම අසන්නේ ඔයා එක කරේ කොහොමද කියන එක.
ඒකට ඔබේ පිළිතුර විය යුත්තේ මම ඒක කළේ තනිවම කියන එකයි. ඔබ අසමත් වූ විට ඔවුන් සිනාසෙයි. ඒත් ඔබ දිනන විට ඔවුන් මේ සියල්ල දැන සිටි ආකාරයේ ක්‍රියා කරන්න ගනී. ඔබ හොඳ විය යුතුය. තර්ක නොකරන්න, පැහැදිලි නොකරන්න, ඔප්පු කිරීමට උත්සාහ නොකරන්න, නිහඬව දිනන්න, ඔබේ ප්‍රතිඵල කතා කිරීමට ඉඩ දෙන්න. මොකද ඔබ දිනන විට ඔබට අවධානය පමණක් ලැබෙන්නේ නැත. ඔබට බලය ලැබේ. වේදනාව ඔබේ පුහුණුකරුවේ. ප්‍රතික්ෂේප කිරීම ඔබේ ගුරුවරයාවේ. කවුරු හරි එපා කියන සෑම අවස්ථාවකම ස්තුතියි කියන්න සහ ඉදිරියට යන්න. මොකද ඔබට ශක්තිමත් වීමක් අවශ්‍යයි. එහෙනම් ලෝකයේ ඔබේ වේදනාව තේරුම් ගන්නා තෙක් බලා සිටීම නවත්තන්න. ඒ භාවිතා කරන්න. ඔබේ වේදනාව ඔබේ පුරුද්ද කරගන්න. ඔබේ කැලල් ඔබේ උපාය මාර්ගය කරගන්න. ඔබ දිනනු ඇත. නමුත් මාර්ගය දිගුය. ඔබ අවසානයේ ජයග්‍රහණය කරන විට, ඔබ අවසානයේ සාර්ථක වූ විට මුල් දිනය අමතක නොකරන්න. හිස් කාමරය අමතක නොකරන්න. දිගු රාත්‍රීන්, සැකය, නිශ්ශබ්දතාවය එය ඔබ සමගම රැගෙන යන්න. මොකද ඒවා ඔබ පදනම් කරගෙන තබා ගන්න නිසා. ඔබ ජයග්‍රහණය කරන විට මිනිසුන්ට ඔබේ රහස අවශ්‍ය වනු ඇත. ඔවුන්ට ප්‍රශ්න මතුවෙයි. ඔබය මෙතරම් වේගෙන් කළේ කොහොමද? නමුත් එය වේගවත් නොවූ බව ඔබට මතක ඇති. ඒ වසර ගණනාවක වේදනාවක්, දහස් ගණන් අසාර්ථකත්වයන්. එය ඔබ උපයා ගත්තා. ලෝකය ඔබව විශ්වාස කළ නිසා නොව, ලෝකයට පෙනෙන තරම් කාලයක් ඔබ ගැන විශ්වාස කළ නිසා. ඉතින් ඔයා දැන්ම තනිව ගොඩනගා ගන්නේ නම් ඉදිරියට යන්න. ඔයා තනියම මේ ගමන යන්න. ඒකෙන් තමා ඔයාගේ පාලනය ඔයාගේ අතේ තියෙන්නේ. ඔයා අතරමං වෙලා නැහැ. ඔයා පරක්කු නැහැ. තනියම ඇවිදින්න. තනියම ගොඩනගා ගන්න. තනියම දිනන්න. දවසක ඒ හැම දෙයකින්ම ඔයා කියයි මම හැමදාම මාව විශ්වාස කළා කියලා. හිනා වෙලා මේ ගමන යන්න. ඔබට ජය.